හා පුරා කියලා තකහනියක් මම මේ ලේස්ති වෙන්නේ අතරෑ 9:45 මූවි එකට යන්න. යන්න කලින් මොන හරි කාලා ගියොත් හොඳයි කියලා හිතුවා. මොකද හිස් බඩින් එළියට ගියොත් අනිවාර්යෙන්ම මොනවම හරි කඩචෝරු ටිකක් ජංක් ටිකක් කාලා ආයෙම මේ බඩගෙඩිය වැඩි කරගන්නවා. මං කොහොමත් ආසයි තඩි සූෂි රෝල් වලට. ඉතින් ඒක මං ගොඩක් වෙලාවට ෆිලිං එක ගොඩාක් දාලා හදන්න try කරන්නේ. මේ වෙලාවේ නම් මට ඉච්චර ලොකු දෙයක් කරන්න වෙලා නෑ. මොකද මං දැනටමත් හොඳටම පරක්කුයි. ටක් ගාලා සෝසේජ් එකක් දාලා මේ විදිහට රෝල් කරලා ගත්තා. හැබැයි මං හිතන්නේ මට යතින් නෝරි ෂීට් එකේ පැත්ත මාරුණා. ඉතින් මම කද්දි මගේ මේ නෝරි ෂීට් එක මගේ තොලේ ඇලෙනවා. ඉතින් හරි අපහසුතාවයට පත් වුණා එතනදී නම්. හොඳටම වැස්ස. හැබැයි මම ෆුලි ජැකට් දාලා ගියේ. ඒත් චුට්ට ජැකට් එකෙන් ලීක් වෙලා තිබ්බා. මං ආවේ කොළඹ සිටි සෙන්ටර් එකේ ස්කෝප් සිනමා එකට. මං හිතුවා ඇත්තටම මං අද VIP එක්ස්පීරියන්ස් එකක් ගන්න යන්නේ කියලා. මොකද මං එද්දි කවුරුවත්ම හිටියේ නෑ. ෂෝ එක පටන් ගන්න විනාඩි 2-3යි තිබ්බේ. ඉතින් එහෙම කට්ටිය නෑ කියලා නෑ. යාලා අනිවාර්යෙන්ම මූවි එකක් ප්ලෑන් කරලා තිබ්බොත් ඒ ටයිම් එකට අනිවාර්යෙන්ම යාලා ඒක ස්ක්‍රීන් කරනවා. ඉතින් පස්සේ තව කපල් එකක් ආවා. එතකොට 3 දෙනයි හිටියේ මේ මුළු මූවි එකම බලන්න. මේක ඇවිල්ලා කාන්තා කියලා ටැමිල් මූවි එකක්. මේක යන්නේ ප්ලොට් ට්විස්ට් එකක්. හරිම ලස්සනයි. ඒ ගර්ල් හරියට මට පෙනුනේ ආයශ්චර්ය වගේ. මම මේ ලීඩ් නම් චුට්ටක්වත් ආස නෑ. තව කිව්වොතින් මේ මූවි එක හැදලා තියෙන්නේ ෆිල්ම් ප්‍රොඩක්ෂන් එකක් අතරතුරේ තියෙන මර්ඩර් එකක් අල්ලලා. මූවි එක ඉවර වෙද්දි රෑ 12 කොහොම හරි පහුවෙලා මං එළියට එද්දි මුළු shopping mall එකම හිස් මේන්ටනන්ස් වලට ඉන්න අය ඇරෙන්න. ගොඩක් වෙලාවට මම මූවීස් බලන්න යන්නේ Monday. මොකද එදාට ගොඩාක් අය නැහැ. බොහෝම වෙලාවට crowd එක නැතිම තරම්. මං එද්දි මෙන්න මේ වගේ ලස්සනට මුළු කොළඹම දැක්කා. මං ගෙදර එද්දි මෙන්න මේ බෝල කෙඩිය පුටු උඩට වෙලා හොඳටම බුදි. මං එයාට කරදර කරන්නේ නැතුව යනවා කියලා හිතුවත් එයා ඇහැරුණා. ඉතින් මට අල්ලන්න නැතුව යන්න හොඳ නෑ කියලා හිතුන නිසා මං එයා පොඩ්ඩක් හුරතල් කරා. ඉතින් ආයෙ දවසක රෑට මූවි එකක් බලන්න සෙට් වෙමු. බයි.